තමයි ස්කී ඩුබායි එන්ට්‍රන්ස් එක. ඇත්තටම අපි ගියේ ක්‍රිස්මස් දවස්වල. ඒ නිසා ක්‍රිස්මස් ඩෙකරේෂන් වලින් පිරලා තිබ්බා. ස්කී ඩුබායි එකේ ලොකේෂන් එක කියනවනම් මෝල් ඔෆ් ද එමිරේට්ස්. මෝල් ඔෆ් ද එමිරේට්ස් කියන මෝල් එක ඇතුලේ තමයි තියෙන්නේ. බර්ෂවල තමයි මෝල් එකේ ලොකේෂන් එක. අපි ස්කී ඩුබායි වල ටිකට්ස් ගැන කතා කරන්න ඕනේ. ටිකට්ස් ගැන කතා කරනවා නම් ඔයාලට එතනින් ටිකට්ස් ගන්නත් පුළුවන්, ඔන්ලයින් ටිකට්ස් ගන්නත් පුළුවන්. ඇත්තම ගියොත් එහෙම අපි ඔන්ලයින් තමයි ටිකට්ස් බුක් කරලා ගියේ. ඔයාලා වෙබ්සයිට් එකට ගියාට පස්සේ ස්කී ඩුබායි කියලා ටයිප් කරලා ෆුල් ඩීටේල්ස් තියෙනවා. එයාලගේ පැකේජස් මොනවාද? එතකොට අපිට ගිහිල්ලා කරන්න තියෙන මොනවාද? අපේ ටිකට් එකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන මොනවද? ඒ කියන හැම ඩීටේල් එකක්ම ස්කී ඩුබායි කියන වෙබ් පේජ් එකේ හැම දෙයක්ම දාලා තියෙනවා. ඔයාලට ලේසියෙන් ගිහිල්ලා විස්තර හොයාගන්න පුළුවන්. ස්නෝ පාක් එකේ යටතේ තියෙන පැකේජ් ටික තමයි අපිට මේකේ පෙන්නලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් එහෙම අපි දෙන්න තනියම නෙවෙයි ගියේ. අපේ අක්කා, අපේ අයියා සහ යාළගේ බබා අපිත් එක්ක ගියා මේ ජර්නි එක. අපි ඇත්තටම සිලෙක්ට් කරගත්තේ 260 පැකේජ් එක. හැම පැකේජ් එකකටම view detail option එකක් තියෙනවා. අන්නේ view detail option එකෙන් අපිට ඒ පැකේජ් වලට include වෙලා තියෙන්නේ මොනවද කියලා බලා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට ඔයාලා ඔන්ලයින් නම් ටිකට් බුක් කරේ ඔයාලට QR එකක් හම්බෙනවා. මෙන්න මෙතන තියෙන ඩැෂින් එකෙන් අපිට ඒ QR එක ස්කෑන් කරාට පස්සේ ටිකට්ස් ටික print කරගන්න පුළුවන්. ටිකට්ස් ටික ගත්තට පස්සේ මෙතන තියෙන ස්නෝ ප්‍රෝ කියලා ෂොප් එකක්. මේකේ තියෙන ඔක්කොම සීතලට අඳින ඇඳුම් තමයි. ග්ලව්ස්, එතකොට ජැකට්ස්, පෑන්ට්ස් වගේ හැම දෙයක්ම තියෙනවා. අපි මේ යන්නේ අපේ ග්ලව්ස් ටික එකතු කරගන්න. මොකද අපේ පැකේජ් එකට ග්ලව්ස් ඉන්ක්ලූඩඩ්. අපේ ටිකට් එකේ අයි ස්කෑන් කරලා අපිට මේ ස්නෝ ප්‍රෝ කියන ෂොප් එක ඇතුලෙන් තමයි ග්ලව්ස් ඉෂුව කරන්නේ. Paduyan. අපි ටිකට්ස් ස්කෑන් කරලා ඇතුළට ගියාට පස්සේ මෙන්න මෙතනින් අපට ඕන බූට්ස්, එතකොට පොඩි එකනට අනිවාර්යෙන් හෙල්මට්ස් තියෙන්න ඕනේ. එයාලා ඒවා දෙනවා. සොක්ස්, එතකොට අපේ පෑන්ට්ස්, එතකොට අපට ඕන ග්ලව්ස් ටික අපට හම්බුණා. අපේ ජැකට්ස් ඔක්කොම අපට පැකේජ් එකට තියෙන හැම දෙයක්ම මෙයාලා අපේ ටිකට් එක ස්කෑන් කරලා අපේ සයිසස් අහලා එයාලා අපිට ඉෂුව කරනවා මෙන්න මෙතනදී. ඔන්න ඉතින් අපි ඇතුළට ආවා. -4ක ටෙම්පරේචර් එකක් තමයි මෙයාලා මේන්ටේන් කරන්නේ මේක ඇතුලේ. ඒ වගේම තමයි ඔයාලට මෙතන මැප් එකක් තියෙනවා එන්ට්‍රන්ස් එකේම. ඔයාලට බලා ගන්න පුළුවන් ලොකේෂන්ස් එයාලා නම්බර් කරලා තියෙනවා. ඔයාලගේ පැකේජ් එකට අනුව ඔයාලට ප්ලේ කරන්න යන්න තියෙන්නේ කොතනටද කියලා අපිට මෙතනින් ක්ලියර්ලි බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්.
පළවෙනි එක නම් අපි අති සාර්ථකව ඉවර කරා. ඇත්තටම මාර විදිහට එන්ජොයි කරා ඒක. අපි මේ ඊළඟට යන්න හදන්නේ චෙයා ලිෆ්ට් එකට. ස්නෝ බුලට් කියන එක අපේ පැකේජ් එකේ නැහැ. අපි යන්න හදන්නේ චෙයා ලිෆ්ට්. ගිහලා බලමු. ඔන්න ඉතින් අපි නැග්ග චෙයායකට. අපි යන ගමන් ඉන්නේ උඩට. මේක ටිකක් ලොන් රයිඩ් එකක්. ඇත්තටම කියනවනම් අපි ස්කිඩුබයි ගැන කියන්න ඕනේ. මේක ලෝකෙ තුන්වෙනියට ලොකුම ස්නෝ පාක් එක. ස්කිඩුබයි කියන්නේ. ඒ වගේම තමයි ලෝකේ දිගම ස්කේටිං රෑම්ප් එක තියෙන්නේ මෙන්න මේ ස්කිඩුබයි වල. දැන් මේ ඔයාලට පේන රෑම්ප් එක තමයි ලෝකෙ දිගම ස්කේටිං රෑම්ප් එක. ඔයාලා දන්නවා ඉතින් ඩුබයි කොහොම සාමාන්‍යයෙන් ඩුබයි වල ලෝකෙ ලොකුම දේවල් කවටවත් කරන්න බැහැයි කියලා හිතන දේවල් බැහැයි කියලා කියන දේවල් කරන රටක්නේ. අන්න ඒ නිසා මේ ස්කී ඩුබයි කියන එකත් ලෝකේ ලොකුම දේවල් වලින් එකක්. තව දෙයක් කියන්න ඕනේ. මෙන්න මේ වගේ කැමරමන්ලා ඉන්නවා ඇතුලේ හැමතැනම දාලා. එයාලා අපේ ෆොටෝස් කැප්චර් කරනවා. ඒ වගේම තමයි අපි අර චේන්ජින් කරපු ඒරියා එකේ එයාලගේ අවුට්ලට් එකක් තියෙනවා. අපිට කැමති නම් ඔයාලට කැමති නම් ඒ ෆොටෝස් පේ කරලා අපිට ගන්න පුළුවන්. හැබැයි ලොකු ගාණක් වෙනවා. කැමති නම් විතරයි. ඇත්තටම අපේ ඔපිනියන් එක එහෙම ෆොටෝස් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපිට ඕන ෆෝන් එකක් කැමරා එකක් මේක ඇතුළට අරන් යන්න පුළුවන්. අරන් ගිහලා ඇති තරම් ෆොටෝස් ගහන්න වීඩියෝස් ගන්න පුළුවන්. කිසිම ඉෂුව එකක් නැහැ. ඉතින් ආය අමතර පේමන්ට් එකක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. සාමාන්‍යයෙන් හැම රටකම හිම ක්‍රීඩා කරන්නේ වින්ටර් සීසන් එකටනේ. ඒ වුණාට මේ ඩුබයි වල මේ ස්කී ඩුබයි එක ඇතුලේ ඔයාලට අවුරුද්දේ දවස් 365ම ස්කේටිං, ස්නෝබෝඩ් ඕනම හිම ක්‍රීඩාවක් කරන්න පුළුවන්. මෙයාලගේ ස්කී ස්කූල් එකක් තියෙනවා. ඒ වගේම ස්කේටිං, ස්නෝබෝඩ් කරන්න කැමති කෙනෙක්ට ස්ටඩි කරන්න ඉගෙන ගන්න ඇවිල්ලා මෙතන යාලා පහසුකම් හදලා තියෙනවා. අර මම ටිකට් බුක් කරගන්න මුලින් ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරා වෙබ්සයිට් එකක් ස්කී ඩුබයි වල. අන්න ඒ වෙබ්සයිට් එකේ මෙයාලගේ ස්කී ස්කූල් එකේ හැම ඩීටේල් එකක්ම දාලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවනම් මේකට ජොයින් වෙලා ස්කේටිං, ස්නෝබෝඩ් ඕනම හිම ක්‍රීඩාවක් කරන්න පුළුවන් අවුරුද්දේ ඕනම දවසක. වෙන්ට එනකන් ඉන්න ඕනේ නැහැ. ඔන්න ඉතින් අපි ඊළඟට මෙන්න මේ ලොකුම ලොකු ස්නෝ බෝල් එක try කරන්න හදන්නේ. බලමුකෝ. So high I'm hypnotized. What's up is down, what's left is right. Chasing stars and holding you. I can't see the end, but we'll see it through. Times don't fly too high. Be sure to keep the ground in sight. Fly forever if you keep it tight. Love the world but keep the sky on your mind. ඇත්තම කිව්වොත් එහෙම -4ක වගේ
ටෙම්පරේචර් එක අපි මේ වගේ ප්ලේ කරනවා කියන්නේ මේ වෙලාවට හොට් චොකලට් එකක් සුපිරි. ඉතින් දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අන්නේ හොට් චොකලට් එක බොන්න. මොකද අපේ පැකේජ් එකට ෆ්‍රී හොට් චොකලට් එකක් අපට හම්බෙනවා. මේක නම ද චොකලට් කැබින්. අපිට ඕන මේ තියෙන වෙනත් අයිටම් පර්චේස් කරලා ගන්න පුළුවන්. අපි ඉතින් මේ වෙලාවේ ගන්න හදන්නේ අපිට ෆ්‍රී තියෙන හොට් චොකලට් එක. අපි අපිට හම්බෙච්ච හොට් චොකලට් එක බොන ගමන් ද පෙන්ගුයින් ෂෝ එකටත් ඇවිල්ලා ඉන්නේ. මෙයාලගේ පෙන්ගුයින් ෂෝස් තියෙනවා ටයිම්ස් 2ක් හරි 3ක් හරි දවසක. මට ඇත්තටම ටයිමින් නම් මතක නැහැ. එයාලා අනවුන්ස් කරනවා පෙන්ගුයින් ෂෝ එකක් ස්ටාර්ට් කරනකොට. ඉතින් අපි බලමු පෙන්ගුයින් ෂෝ. So, no, 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 I don't think so. No, 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 it's never, ever, 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 ever gonna happen. I don't think so. No, 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 I don't think so. No, 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 it's never, ever, 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 ever gonna happen. I don't think so. No, 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 no. Maybe someday you'll have it your way. Maybe someday it'll all work out. Until then, nope, a nope, a nope, a nope, definitely nope, a nope, nope, a nope. Probably never, ever, 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 ever gonna happen. Oh no. කොහොමද ඉතින් අපි මැට් එකේ ගියා බම්පකාස් පැද්දා ඔය ඔක්කොම ඉවර කරා. ඇත්තට මැට් එකේ ගියේ අපි 3 දෙනෙක් විතරයි. අපේ අක්කයි පොඩි එක්කෙනෙක් ගියේ නෑ. ඒක පොඩ්ඩක් ඇඩ්වෙන්චර් ගතියක් තියෙනවා. අර බෙන්ඩ් එකේදී පොඩ්ඩක් අපිව විසි කරනවා වගේ ෆීල් එකක් එනවා. ඒ නිසා ඒ දෙන්න එක ගියේ නෑ. හැබැයි අපි එන්ජොයි කරා. ඒක කවුලක් නෑ ඇත්තටම. මේ චෙයා ලිෆ්ට් එක යන්න නෙවෙයි හදන්නේ. අපි තව මේකේ තියෙනවා අපිට අයිටම් එකක් මවුන්ටන් ත්‍රිලර් කියලා. අපිට චෙයා ලිෆ්ට් එකේ ගිහිල්ලා තමයි ඒ ලොකේෂන් එකට යන්න පුළුවන්. අපි ඔයාලට කලින් චෙයා ලිෆ්ට් එකේ දැක්කනම් ඔයාලා දැක්ක කැමරාමන් කෙනෙක් ෆොටෝ ගහනවා. අන්නේ පළවෙනි ස්ටේෂන් එකෙන් අපි බහින්න ඕනේ. අපි එතනින් බහැලා තමයි අපිට ඒ මවුන්ටන් ත්‍රිලර් ස්ටාර්ට් ලොකේෂන් එකට යන්න පුළුවන්. ගිහලා බලමු මවුන්ටන් ත්‍රිලර් එක කොහොමද කියලා. ඔන්න ඉතින් අපි පළවෙනි ස්ටේෂන් එකෙන් බැස්සා. ඒ කියන්නේ දැන් අපි හරියටම ඉන්නේ ස්කේටින් රෑම්ප් එකේ මැද. ඔයාලට පේනවනේ. අපි ඉන්නේ හරියටම ස්කේටින් රෑම්ප් එකේ මැද. අපේ මවුන්ටන් ත්‍රිලර් ස්ටාර්ට් කරන්නේ මෙන්න මෙතනින්. ඔයාලට පේනවනේ ඉතින් මේ සයිඩ් එකේ තියෙන කේබල් එක. මේ කේබල් එක එලිලා යන්නේ ස්කේටින් කරන කට්ටිය. ස්කේටින් ස්නෝබෝඩ් කරන කට්ටිය රෑම්ප් එකේ පල්ලෙහාට ආවට පස්සේ යාලට ආයේ එයාලගේ ස්ටාර්ටින් පොයින්ට් එකට කියන්නේ රෑම්ප් එකේ උඩට යන්න තමයි මේ කේබල්ස් හදලා තියෙන්නේ. එයාලා මේක ෆුලි රෑම්ප් එක කවර් වෙන්න හැමතැනම දාලා තියෙනවා. ස්කේටින් කරන කට්ටියට එයාලගේ ස්ටාර්ටින් පොයින්ට් එකට ආයෙ යන්න ලේසියෙන්. මෙන්න මේ අයිටම් එකේ නැගලා තමයි අපි මවුන්ටන් ත්‍රිලර් එක යන්නේ. අපිට තමයි මේ අයිටම්ස් ටික ගේන්නේ පල්ලෙහා ඉඳලා. කලින් ගියපු කට්ටියගේ ටියුබ්ස් තමයි මේ උඩට අරන් එන්නේ.
මේ ඔයාලට පේන සිප් ලයින් එක අපේ පැකේජ් එකට සිප් ලයින් එක ඉන්ක්ලූඩ් නැහැ. ඒත් මම උඩින් ඉඳද්දි මට ඒක කැප්චර් කරගන්න chance එකක් ආවා. මවුන්ටන් ත්‍රිලර් එක යන්න කලින් මෙයාලා අපේ height එක check කරනවා. ඒ වගේම helmet අනිවාර්යයි. ලොකු පොඩි කියලා නැහැ, හැමෝටම helmet අනිවාර්යයි. මොකද safety regulations 100% මෙයාලා follow කරනවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් issue එක එන්නේ මේ මැඩ කරන කට්ටිය නිසා. Each night they shed a sweet light to remind us of days long ago. Hanukkah, oh Hanukkah, come light the menorah. Let's have a party, we'll all dance the hora. Gather round the table, we'll give you a treat. Seviv will need to play with and lock the sweet. And while we are playing, the candles are burning low. One for each night they shed a sweet light to remind us of days long ago. One for each night they shed a sweet light to remind us of days long ago. Hey! ඔන්න ඉතින් ස්කී ඩුබායි vlog එක ඉවර කරන්න හදන්නේ. එන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ. මාර ෆන් එකක් ගත්තා. සුපිරට එන්ජොයි කරා, බලපු ඔයාලත් එන්ජොයි කරා කියලා හිතනවා. ඇත්තටම ඉතින් ඇවිල්ලාම ගන්න ඕන thrill එකක්. ඒක වෙනම next level එන්ජොයි කරන්න පුළුවන් ලොකේෂන් එකක්. ඇත්තටම highly recommended. ඉතින් කියනවා නම් අපේ දැන් packing time එක අපි ගත්ත boots ආයි return කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ jackets, pants ඒ ඔක්කොම return කරන්න ඕනේ. අපිට gloves විතරයි අරන් යන්න පුළුවන්. අනිත් හැම දෙයක්ම return කරන්න ඕනේ. මෙයාලා වෙනම changing area එකේ වෙනම තියෙන boxes අපිට වෙන වෙනම දාන්න පුළුවන්. All dance the hora. Gather round the table, we'll give you a treat. Seviv will එහෙනම් ඉතින් යන්න තමයි හදන්නේ. while we යන්න කලින් තව දෙයක් කියන්න ඕනේ. මෙයාලගේ එළියේ තියෙනවා ස්කී ඩුබායි මෙමොරීස් වෙනම ෂොප් එකක්. අපිට ඕන දෙයක් අපිට පේ කරලා ගන්න පුළුවන්. අපි ඉතින් මෙන්න මේ පුංචි අයිටම් එක ගත්තා. මේ අපිට ස්කී ඩුබායි අපි ගත්ත ෆන් එක මතක තියාගන්න. මොකද ආයෙ එන්න වෙන්නේ නැහැ. එහෙනම් ගිහින් එන්න. බයි බයි. ආයෙ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අපිව subscribe කරන්න මතක කරන්න එපා. shed a sweet light to remind us of days long ago.